සුබ දවසක් සියලුම දෙනාට. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද පිච්චුණු LED බල්බ් එකකට ඔරිජිනල් චිප්සෙට් එකක් දාගන්නේ කියලා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මම මේ දැන් අතේ තියෙන බල්බ් එක පිච්චිලා හදාගන්න බැරි මට්ටමේ තියෙන්නේ. ඉතින් දැන් මම හදන්නේ මේකට ඔරිජිනල් natural white chipset එකක් දාන්න. ඉස්සෙල්ලාම අපි මේ වගේ ෆ්ලැට් ස්ක්‍රූ නීලක් ආධාරයෙන් මේක වටේ මේ දාලා තියෙන සිලිකන් ගම් එක ඉවත් කරගන්න ඕනේ. ඒ ඉවත් කරගෙන ඊට පස්සේ මේකේ පිටිපස්සේ අපි හෝල්ඩරේට සවි කරන පැත්තේ ඒ පින් දෙක ඉවත් කරගන්න ඕනේ. අපි බලමු මේ ටික කොහොමද කරගන්නේ කියලා. මේ ආකාරයට මේකෙ මෙන්න මේ වගේ පොඩි කටර එකක් ආධාරයෙන් පරිස්සමට මේකේ පින් දෙක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ දෙක ගලව ගන්න ඕනේ. ඒ ගලවගෙන ඉවරලා ඒ දෙක පැත්තකින් තියාගෙන ඊට පස්සේ අර ෆ්ලැට් නියන ආධාරයෙන් හිමීට මේකේ මේ ප්ලාස්ටික් ආවරණය ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ ආකාරයට මෙන්න මෙහෙම මේක ගලවලා ගන්න ඕනේ පරණ චිප්සෙට් එක. අපිට මේකේ මේ වයර් දෙකම පාවිච්චි කරගන්නත් පුළුවන්, වෙනම වයර් දාන්න අවශ්‍ය නැහැ. මේ දෙක හරියට පරිස්සමින් ගලව ගත්තොත් මේ දෙකම දාන්නත් පුළුවන්. ඉතින් මේ දෙක ගලව ගමු. මේක නම් වැඩක් නැහැ දැන්. අපි දැන් බලමු කොහොමද අලුත් චිප්සෙට් එක දාන්නේ කියලා. මේ තියෙන්නේ අලුත් චිප්සෙට් මං ගාව තියෙන. මේක natural white එන්නේ ඔරිජිනල් මේලිය ඔරිජිනල් බල්බ් එක තියෙන්නේ. අපි දැන් අලුත් චිප්සෙට් එක මේ බල්බ් එකට ඉන්ස්ටෝල් කරගමු. මේ ආකාරයට පරණ වයර් දෙකම අරන් මේකේ වයර් පාස්සන්න දෙයක් නැහැ. කනෙක්ටරයක් වෙනම එනවා. ඒකට නිකන් තියලා තද කරන්නයි තියෙන්නේ. තනි කම්බිය තියෙන වයර් එක තමයි මේකට සුදුසු. අර කිඳි ගොඩක් තියෙන කම්බිය තියෙන වයර් එක නම් හරියන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට දෙකම මේකට තියලා කනෙක්ට් කරගෙන හොඳට මේ වයර් දෙකේ මේ අද ගතිය නැති වෙන්න මේ ආකාරයට මේක කෙලින් හොඳට හදාගෙන ඊට පස්සේ අපි අර පින් දෙක ගලවපු මේ බල්බ් එකේ හෝල්ඩරේ, මම කියන්නේ බල්බ් එකට සප්ලයි දෙන හෝල්ඩරේ නේ, බල්බ් එකේ හෝල්ඩරේ ඇතුළට මේ කම්බි දෙක දාගන්න ඕනේ. මේක දිගමදි නම් මේ විදිහට චුට්ටක් සුද්ධ කරගෙන කම්බිය මතු කරගෙන දැන් අපි මේක දාගමු බල්බ් එකේ හෝල්ඩරේ ඇස්සේ. මේ ආකාරයට වයර් දෙක ඒ පොඩි සිදුරු දෙක ආස්යෙන් එළියට අරගෙන චිප් එක පැත්තේ එක අතකින් තද කරලා අල්ලගෙන අනිත් පැත්ත හරවලා චුට්ටක් නියමින් චුට්ටක් තද කරගත්තත් කමන්නේ. දැන් අපි මේකේ පින් දෙක සවි කරගමු. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මගේ channel එකත් subscribe කරගෙනම යන්න මේ වීඩියෝ බලන අතරතුරම. ඒක මගේ channel එකට ඔයගොල්ලෝ කරන ලොකු උදව්වක්. ඉතින් මෙන්න මේ ආකාරයට මේ පින් දෙකම මේකට තියලා තද කරගෙන ඊට පස්සේ පොඩි අඬුවක් ආධාරයෙන් චුට්ටක් මේක ගොඩක් හයියෙන් ගහන්න නැතුව
පොඩ්ඩක් මම මෙතන මේ කපන්නේ මේකේ මේ චූටි කම්බි ඒ චූටි ප්‍රමාණයක් එළියට අවිල්ලා තියෙනවා ඒ ටික. ඊට පස්සේ පොඩි අඬුවක් වගේ එකක් ආදාරෙන් මේ පින් දෙක චුට්ටක් ඇතුළට තද වෙන විදිහට මෙන්න මෙහෙම තට්ටුවක් දාගන්න. දැන් අපේ වැඩේ සාර්ථකයි. අපි තව චුට්ටක් මේක පේසිදු කරලා පිටත ආවරණය සවි කරගන්නවා. දැන් අපි මේකට සප්ලයි දීලා බලමු වැඩ කරනවාද කියලා. මේකේ ඔරිජිනල්ම එළිය එනවා. මේ ඔරිජිනල් ඔය බ්‍රෑන්ඩ් වලට එන චිප් සෙට් එකමයි මේ තියෙන්නේ. මේක පොඩ්ඩක් රත් වෙනවා වැඩේ හරි. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.